ගල්අඟුරු වංචාව පිළිබඳ යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳ ආර්ථික අධීක්ෂණ කාරක සභාවේ සභාපති එස්.එම්. මරික්කාල් අද යලි අදහස් පළ කළා. බාල ගල්අඟුරු එනවා කිලිවරලා අපි රටට හෙළිදරව් කරා. ඒකෙන් රටට විශාල පාඩුවක් වෙන බව අපි රටට හෙළිදරව් කරා. යටිතල පහසුකම් සහ උපාය මාර්ගික සංවර්ධනය පිළිබඳව ආංශික අධීක්ෂණ කාරක සභාවේ සභාපතිවරයා හැටියට මම මේ පිළිබඳව පාර්ලිමේන්තු අපේ කමිටු රැස්වීමේදී එන්න කලින්ම මේ වගේකට අනතුරු ඇඟවීම කරා. ඊට පස්සේ නැව් එනකොට ඒ බාල ගල්අඟුරු ප්‍රමිතිය පරීක්ෂා කරනකොට ගොඩක් අය කිව්වා ලක්විජය බලාගාරයට ඇක්‍රඩිටේෂන් නැහැ ඒකින් දෙක පිළිගන්න බෑ කියලා. ඉන්දියාවේ කොටෙක්නා සමාගමෙන් දෙන එක තමයි හරි කියලා ඉවරලා. හරිද? අවසානයේදී අපි කමිටුව විදියට දිගින් දිගටම මේ බාල ගල්අඟුරු පැමිණෙන නිසා අමාත්‍යාංශයට උපදෙස් දුන්නා තුන්වෙනි පාර්ශවයක් කරහා මේක චෙක් කරන්න කියලා. ඒ අනුව ඕස්ට්‍රේලියාවේ බියුරෝ වෙරිටාස් ඉන්ටර්නැෂනල් ට්‍රේඩ් ඕස්ට්‍රේලියා ප්‍රයිවට් ලිමිටඩ් කියන මෙන්න මේ සමාගමෙන් ගල්අඟුරු නැව් 19ම මේ ටෙන්ඩර් ක්‍රියාවලිය ගෙන ආපු නැව් 19ම බාල ගල්අඟුරු වගට ඔවුන්ට පිළිගන්නට සිද්ධ වුණා. විශේෂයෙන්ම අපි කියන්න ඕන සමහර නැව්වල බාල ගල්අඟුරු කිලෝ කැලරි 5900 තියෙන්න ඕන එක 4400 කියන අගය දක්වා අඩු වෙලා තියෙනවත් අපි දැක්කා. විශේෂයෙන්ම අපි කියන්න ඕන මේ ගල්අඟුරු නැව් 19ම ෆේල්. ඒ වගේම මේ ගල්අඟුරු 19ම ප්‍රමාද වෙලා තියෙන නිසා මේ ප්‍රමාද ගාස්තු අය කරගන්න හදන ගණනය කිරීම නිවැරදි කියලා අපිට සැකයක් තියෙනවා. ඒ වගේම තමයි මේ බාල ගල්අඟුරු ගෙන්වීම නිසා ගහලා තියෙන දඩය ප්‍රමාණවත්ද කියන සැකයකුත් තියෙනවා. මොකද හේතුව දැන් 5900ට ඉහළට ඕන කියලා තමයි අපි ටෙන්ඩර් එක දාලා තියෙන්නේ. හැබැයි 5300 5200 4400 වගේ එනකොට මේ ගණනය කිරීම නිවැරදිව. මොකද 5300ට ගහන දඩේ 4400ට ගහන්න බෑ. එතකොට මේ දඩ ගහන ක්‍රමවේදයත් හරිද කියලා අපිට හොයන්න සිද්ධ වෙලා තියෙනවා. ඒ නිසා අපි කමිටුවෙන් විදුලි බල අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂයෙන්ම මහජන උපයෝගිතා කොමිසමත් ඒකාබද්ධ කරලා කමිටුවක් දාලා තියෙනවා සම්පූර්ණ පාඩුව හොයන්න.